ඒක මට ඒක වැදුනා සෑහෙන. හරිද? කියන්නේ ඔය අපි නිරීක්ෂණය කරනකොට ලස්සන දේවල් පේනවා. උඹලා හිතන වෙන දේවල් නේ. පෙරේදා කුරුණෑගල මේ සීදි දෙකක් කියනනම් හරිද? පෙරේදා කුරුණෑගල මේ කලලයිට් නතරන් ඉද්දී සාමාන්‍යයෙන් 100 කෙනෙක් සල්ලි එකතු කරනවා. කියන්නේ සල්ලි එකතු කරන 100 කෙනෙක් හරිද? මේ ඇවිල්ලා ඉතින් වයසයිනේ බං වයසයිනේ අපි හිතනනේ බොරු කරනවා කියලා. දැන් හිතන්නකෝ දැන් ළමයි ඉන්නවනම් ළඟ සාමාන්‍ය අවුරුදු 70ක 80 100 කෙනෙක් ඇවිල්ලා සල්ලි එකතු කරන්නේ නැහැනේ පාරේ බං. ඒක තාම ළමයි ඉන්නවනේ එහෙම කරන්නේ නැහැනේ. අනිවාර්යයෙන්ම මොනස අසරණයිනේ. සල්ලි එකතු කරනවා. හරිද? මං ගාවදින් මං තිබ්බොත් කැබිනේ තියෙන කීය හරි දෙනවා. අඩෝ හිනාවක් දැම්මා මට ඇස්සල කඳුළු පිරුණේ. ඒක වැඩක් නෑ කතා කරලා. ඒ කියන්නේ ඒ මිනිස්සෙට සල්ලි ටිකක් ලැබෙනකොට ඒ ලැබෙන සතුට අඩෝ ඒක මාර එකක් හොඳේ. ඒක උඹලට දැන් ඒක තේරෙන්නේ නැති මට ඒක තේරෙන්නේ නැති හිතන්නේ නැති මට කඳුළු ආවා. ඇයි මේ මිනිස්සු hina වුණා බං කටපුරවලා අඩෝ මට හිතුණා දැන් මගේ පුංචි එකේ මිනිස්සාගේ සතුටට හේතුවක් වුණානේ කියන එක මට දැනුණා මාර විදියට. හරිද? පුළුවන් විදියට දෙන්න එක අනිත් එක මේ ඊයේ රෑ 9:10ට විතර හරිද? වැවරවුමේ මං කාලේ හැම ඔය බංගුවටලා වාඩිලා හිටියනේ ආතරලේ කියන්නේ. මම එහෙම ඉන්න පොඩ්ඩක් රැයට එහෙම වෙලා ඉන්නවා හරිද? එතකොට මේ කොල්ලෙක් පාරේ දුවනවා. හරිද? වැඩ ඉවරලා ගෙදර යනවා මං හිතන්නේ. වැඩ ඉවරලා ගෙදර යන කොල්ලෙක් සාමාන්‍ය මගේ වයස වගේ කොල්ලෙක්. ඒත් එක්කම දැන් දැන් අර පාරේ දුවන ඇවිදින ටිකේ දුවනවා. බයිකයක් යනවා පිටිපස්සෙන්. හරිද? බයිකයක් යනවා පිටිපස්සෙන් මේ බයික් කාරය නවත්තන්නේ නැහැ. හරිද? බයික් කාරය යන ගමන් අහනවා කොල්ල බස් එක ගලන්න දෙන්නේ කියලා අහගෙන යනවා. හරිද? ඌ ස්ලෝ කරන්නේ නැහැ. අරින් බස් එක වැවරොම එහා පැත්තේ අදිනවා. බස් එක අවසාන බස් එක උගේ ගෙදර යන දින බස් එක. අර බයික් යන පොර මේ යන ගමන් නතර කරන් ගියොත් බස් එක අදිනවා. පොර නතර කරනකොට අහනවා කෑ ගහලා කොල්ල බස් එක ගලන්න දුවන්නේ කියලා. ඌ කෙලගෙන ගිහිල්ලා බස් එක ඉස්සරහට ගිහලා බස් එක නවත්තනවා. ඒකල අරු වෙනකන් ඉන්නවා. ඒක මාර සිද්ධියක් හොඳේ. අපිට වෙනවනේ චූටි කියලා ඒවා චූටි නෑ බා. ඒ අර කොල්ලා රෑ වෙනකන් වැඩ කරලා උට ගෙදර යන බස් එකක් නැහැ එතනින් පස්සේ. දැන් අපිට හිතනවානේ දැන් උට දාගෙන යන්න තිබ්බනේ කියලා. නෑ ඒක කරන්න බෑ. ඒ ෂණික ප්‍රතිචාර දැක්කීම අරු නියම හදවතක් තියෙන කොල්ලෙක්. එහෙම හිතෙන්නේ නෑනේ බා. හිතනවද? ඒ වෙලට හිතෙන්නේ නෑ. අපරාධේ මට කරන්න තිබ්බනේ කියලා හිතනවා. හැබැයි කරන මිනිස්සු අඩුයි. ඒවා නියම දේවල්. ඒ මට නිකන් එහෙන සතුටු ඒවා දැක්කම. ඒ ආතල්නේ කොල්ලෝ. ඒවා ටික කොල්ලොන්ගේ තියෙන හැම දේවල් ටික පොඩි. එතනක් දුන්න සොට් එක ගෙල්ලොන්ටනේ. හරි. නෑ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට